අයිබෝන් මේ වනට 2020 ලෝකුසානය ආරම්භ වෙලා තියෙනවා. මෙවර ලෝකුසානය ආරම්භය ඉඳලම කැන ආරම්භයට වෙරම මේ ලෝකුසාන විශේෂත්වයන් කීපයක් තියෙන. ඒ ගැන තමයි අද කතා කරන්න හිතුවේ. ඒ ගැන අංකයකට කිව්වොත් එහෙම මෙවර තමයි ලෝකුසානට මොනම ආකාරයේ ක්‍රිකට් ලෝකුසානයකට වැඩිම රටවල් ප්‍රමාණයක් සහභාගී වෙන්නේ. ඒක රටවල් 20ක් සහභාගී වෙන ලෝකුසානයක්. ඒක ඇත්තම කිව්වොත් ලෝකුසානයක් කියන්න පුළුවන්. දෙවැනි හේතුව තමයි විශේෂත්වය තමයි මෙවර තරඟවලදී ඉතාලිය ක්‍රීඩා කරන. ඉතාලිය තමයි නෙදර්ලන්තයට පසුව පොදු රාජ්‍ය මණ්ඩලයට සම්බන්ධ නොවන දෙවනි යුරෝපීය රට ක්‍රිකට් ලෝකුසානයක් ක්‍රීඩා කරන. ඒක විශේෂත්වයක්. මේකට තව විශේෂත්වයක් තියෙනවා. ඉතාලිය උන්ගේ ප්‍රථම T20 ලෝකුසාන ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. නෙදර්ලන්තය වගේම මෙවර තව විශේෂත්වයක් තමයි අනිත් මේ නවක රටවල් කීපයක් නෙදර්ලන්තය, ඇමරිකාව, අයර්ලන්තය වගේ රටවල්. අයර්ලන්තය ටිකක් පරණ රටක්. ඒගොල්ලෝ විශේෂ දක්ෂතා දක්වනවා. සමහර කරට කර තරගයක් දෙනවා පැරණි ටෙස්ට් රටවල් එක්ක. ඒ වගේම තමයි ලෝකුසාන ඉතිහාසයේ ප්‍රථම වතාවට රටක් කියන බංග්ලාදේශය තරඟාවලියෙන් ඉවත් වෙනවා කිසිම තරඟයක් සහභාගී නොවන විශේෂත්වයක්. මීට කලින් 96 ලෝකුසානයේ වෙස්ට් ඉන්ඩීස් ටීම් එක ඕස්ට්‍රේලියාව ලංකාවට පැමිණීම වර්ජනය කරා. ඒක තරඟ කිහිපයක් පමණයි. මෙවර සම්පූර්ණ තරඟාවලියම ඉන්දියාවත් එක්ක ඇති වුණු දේශපාලන මතභේදات එක්ක බංග්ලාදේශ සම්පූර්ණ තරඟාවලියෙන් ඉවත් වෙලා තියෙනවා. ඒක ඒ අවස්ථාව ස්කොට්ලන්තයට හිමි වෙලා තියෙනවා. ඒක පළවෙනි වතාවට තමයි ක්‍රිකට් ලෝකුසානක සිදු වුණේ. අනිත් කාරණය තමයි ඒක ලංකාවට වැදගත් දෙයක්. මෙවර ලෝකුසානයේ පාකිස්තානයේ කියන්නේ ඕනම ලෝකුසානක හෝ ආසියානු කුසානයක වැඩිම අවධානයක් යොමු වෙන තරඟය තමයි අවසන් මහා තරඟයටත් වැඩිය පාකිස්තාන ඉන්දියා තරඟය. ඒක ලංකාවේ පැවැත්වෙන්නේ දැන් ලෝකුසානට පෙර ඉඳලා ගැටලුවක් තිබුණ රට පාකිස්තානයේ සහභාගීත්වය ස්ථීර වුණේ නැහැ. අන්තිම මොහොතේ ඒගොල්ලෝ ස්ථීර කරලා තියෙන තරඟ දැන් තරඟය හෙට පැවැත්වෙනවා. ඒක ඇත්තටම ලංකාවට ආර්ථිකය සංචාරක වශයෙන් සංචාරක ආකර්ෂණ ආර්ථික වාසිය ලබා ගන්න හොඳ අවස්ථාවක්, හොඳ ඔපචුනිටි එකක් ඒක. අපි බලමු හෙට තරඟය මොන වගේ ප්‍රතිඵලයක් එයිද, ලංකාවට මොන වගේ වාසියක් එයිද කියලා. මේක නිසා මේ ලෝකුසලානේ බොහොම ස්තුතියි.